අපේ ගෙදර පොල් ගොවිතැන ඩොකුමන්ට් ටික අද පස්වෙනි එපිසෝඩ් එක. පොල්වගාවට සතුරු කීප දෙනෙක්ම ඉන්නවා. පළවෙනි එක තමයි පොල්වරු. සමහර පොල්වරු කොච්චර ඇඩ්වාන්ස්ද කියනවා නම් ඒගොල්ලෝ ගස්වල තියෙන කෙඩි පවා කඩලා කිනිහිල්ලා විකුණනවා. ඒගොල්ලෝ පුරුද්දක් විදිහට ඒක කරනවා. සමහර අය යාළගේ ජොබ් එකම පොල්වරකම් කරන එක කරගෙන ඉන්නවා. සමාජයේ මේගොල්ලන්ට අනුකම්පාවක් හිමි වෙනවා පොල්වරෙක් කිව්වම. අපිට හරි තරහයි ඒක ගැන. ඊළඟට පොල් ගස්වලට තියෙන හානි තමයි සුදු මැස්සා, පොල් කුරුමිනියා, මයිටාවා වගේ සත්තු. පොල්ගා හරි ලොකුවට සද්දන්තර හිටියට පුංචි සත්තුන්ට පවා පුළුවන් පොල්ගා බිම දාන්න. අද අපි කතා කරන්න යන්නේ සුදු මැස්සා ගැන. පිටිපස්සේ ගහ දැක්කම වාට පෙයි හරි සරුසාර පොල් ගහක් වගේ. හොඳට ගෙඩි තියෙන ගහක් වගේ. හැබැයි හරියට බැලුවොත් මේ ගහ ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. ඒ තමයි මේ ගහ පීදෙන්නේ නැති එක. පීදෙනවා කියන්නේ හැම පොල් අත්තකට පස්සෙම එනවා හනස්සක්. ඒ හනස්ස ඇතුලේ තියෙනවා පොල් මල්. ඒ පොල් මල් වලින් කොටසක් වැටෙනවා. පොල් මල් වලින් කොටසක් පොල් කුරුම් බැට්ටි වෙනවා. මේ පොල් කුරුම් බැට්ටි වලින් කොටසක් පොල් වෙලා තමයි පොල් ගෙඩි හදන්නේ ගහේ. පීදෙන්නේ නැහැ කියන්නේ හනස්ස ඉන්නේ නැති එක පොල් අත්තත් එක්ක. ඉතින් මේ ගහේ හනස්ස නැති නිසා මේ ගහ පීදෙලා නැහැ කියලා අපි කියනවා. ඒත් මේ ගහේ ලොකුවට බෝල පොල් ගෙඩි තියනවනේ. ඔව් තියනවා තමයි. ඒ කලින් වතාවල පීදුන වෙලාවේ මේ ගහට ආව පොල් ගෙඩියේ. මේක තවදුරටත් ගෙඩි හදන්නේ නැහැ. ඒ තමයි සුදු මැස්සක මේ ගහට කරපු හානිය. සුදු මැස්සට හරියටම කොළ පාට පේන්න බෑ. එයාව විනාශ කරනවා. මේ ගහ ළඟට ගිහින් අපි බලමු මේ ගහේ කොළ කොයි වගේද තියෙන්නේ කියලා. අපි මේ ඉන්නේ සුදු මැස්සගේ හානියටපත් වුණ පොල් අත්තක් ගාව. ඔයාලට මේ ගහේ කහ පාට පේනවා ඇති. මේ කහ පාට වෙලා තියෙන්නේ මේක පරණෙලාවත් මොකක්වත් වෙලා නෙවෙයි. සුදු මැස්ස මේ ගහට කරපු හානිය. සුදු මැස්ස කරන්නේ මේ පත්ත වලට කහ පාට කරන එක. ඒ වගේම ඔයාලට මේක දැක්කොත් පේනවා ඇති සුදු පාට තිත් තියෙනවා. මේ ගහේ තැන් වල. මේ තමයි සුදු මැස්ස කරන වැඩේ. සුදු මැස්ස ඉන්නේ මේ විදියට. සුදු මැස්ස මේ වගේ වැඩ ගොඩාක් කරලා අපි වගාව අවුල් කරාට අපි නිකන් ඉන්නවද? නෑ, අපි සැලෙන්නේ නෑ. අපි ෆයිට් බෑක් කරනවා. අපි මේක සුදු මැස්සට විරුද්ධව පාවිච්චි කරන එක ප්‍රතිකාරයක් තමයි කොහොඹ තෙල් ප්ලස් සර්ෆ් එක්සෙල් මිශ්‍රණයක් මේ ගස්වලට ස්ප්‍රේ කරන එක. ඒක ටිකක් අමාරු වැඩක්. අපි එකපාරක් කරා. සෑහෙන අමාරුයි. මැෂින් එකකින් ප්‍රෙෂර් මෝටරයක් තියෙන මැෂින් එකකින් ඉහිනවා. අපි වතුර බාල්දි වලින් ලොකු තඩි අර සුදු පාට තින්ත බාල්දි වලින් වතුර අරගෙන යන්න ඕනේ මැෂින් එක ගාවට. ඒක හරි අමාරු වැඩක්. ඉතින් ඕගොල්ලොන්ට හිතෙන් ඇති පොල් ගොවියෙක් වුණා කියලා කකුල් දෙක උඩ දාගෙන ගෙදරට වෙලා ඉඳි පොල් ගෙඩි හදනවා ආදායමක් හම්බ වෙනවා කියලා. ඒත් ඒකට වඩා ගොඩක් වෙනස්. පොල් අත්තකින් ලොකු ආදායමක් එනවා. අය වුණාට ඒ වගේ ඒ ආදායමෙන් කොටසක් විශාල ප්‍රමාණයක් ආපහු පොල් අත්තටම ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඊළඟ පාර පළදාව හොතට ගන්න ඕන. ඕනම රස්සාවක් හරි අමාරුයි. ඉතින් ජීවත් වෙන එක එහෙමයි. හරි අමාරුයි.